ඔයාලා සාදරයෙන් පිළිගන්න third eye ERP solution YouTube channel එකට. ඔයාලා මේ වීඩියෝ අපේ channel එක හරහා playlist දෙකක් කරලා ඔයාලා වීඩියෝ අරන් එන. ඉතින් මම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ERP system configuration කියන යන්තේ ඔයාලට දැන් වීඩියෝ 7ක් අරන් ආවිලා තියෙනවා. අපේ system එකේ introduction එක යටතේ වීඩියෝ 5ක් අරන් ආවිලා තියෙනවා. මම දැන් මෙතන මේක විවර ගන්නවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් introduction එක යටතේ දැන් ඔයාලට මුලින්ම අරන් තියෙන අපේ system එකේ full introduction වීඩියෝ එකක් අරන් ආවිලා තියෙනවා. ඊට පස්සේ කොහොමද ඔයාලා අපේ ERP system එක කොහොමද ඔයාලා product create කරගන්නේ, import කරගන්නේ කොහොමද, ඊට පස්සේ ඊළඟ වීඩියෝ අරන් ආව කොහොමද customers ලා create කරගන්නේ, ඒ වගේම import කරගන්නේ, ඒ වගේම ඔයාලා අපේ ERP system එකට කොහොමද vendors ලා create කරගන්නේ, import කරගන්නේ, ඒ වගේම ඔයාලා අන්තිමට අරන් ආව third eye ERP system එකෙන් කොහොමද charter එකක් create කරගන්නේ, එහෙම නැත්නම් ඔයාලා import කරගන්න විදිය තමයි ඔයාලා අද ඔයාලා මේ වීඩියෝෙන් අරන් එන්නේ. third eye ERP system එක කොහොමද ඔයාලගේ stock එකේ තියෙන open balance කොහොමද import කරගන්න විදිය තමයි ඔයාලා අද මේ වීඩියෝෙන් අරන් එන්නේ. අපි දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. අපි අද බලන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝ අපේ ERP system එකට stock එකේ opening balance එක දාගන්නේ කියලා. ඔයගොල්ලෝ opening balance එක දාගන්න ඔයගොල්ලන්ට Excel එකේ import කරන්න පුළුවන්, manually දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ opening balance එක දාන්න third eye ERP purchase module එකට යන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට opening balance එක GR එකක් විදිහටම දාගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ GR එකට ගිහින් new එකක් ගිහින් මෙතන ඔයගොල්ලන්ට vendor කෙනෙක් create කරගන්න පුළුවන් opening balance කියලා. කියලා වෙන්ඩර් කෙනෙක් ක්‍රියේට් කරගෙන ඕන්න මෙතනින් අපිට ඕපනින් බෑලන්ස් දාන ඩේට් එක මෙතනින් අපි සිලෙක්ට් කරන අපේ ඕපනින් බෑලන්ස් එක දාන්නේ මේ අවුරුද්ද මුලට නම් එතකොට අපි ඊට පටන් ගන්න දවසට කලින් දවසට තමයි දාන්නේ 7 එක නේන 3 31 තමයි දාන්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට 1 by 1 මොනවද තියෙන item එකයි cost එකයි ඇඩ් කරගෙන යන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ item මෙතනින් item එක සිලෙක්ට් කරන්න. ඔයගොල්ලන්ට දැන් තියෙන quantity ගන්න දාගන්න ඇඩ් කරගන්න. එතකොට ඔයගොල්ලෝ මේක මොන ලොකේෂන් එකකට ඇඩ් වෙන්නේ කියලා මොනියම මෙතන ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න. ඔයගොල්ලෝගේ GRN වෙන වෙනම දාන්න ඕන ලොකේෂන් ඔයගොල්ලෝ ලොකේෂන් දෙක තුනක තියෙනවා නම් ස්ටොක් එක මෙතනින් පළවෙනියට මොන ලොකේෂන් එකද දාන්න කියලා ඔයාලා සිලෙක්ට් කරලා මෙතන ඔයාලා දාන්න පුළුවන් පළවෙනි ලොකේෂන් සිලෙක්ට් කරා ඒකට අදාළ item ටික ඇඩ් කරගෙන යන්න පුළුවන් ඔයාලට මෙතන. මේ විදිහට ඔයගොල්ලන්ට අදාළ ස්ටොක් වලට අදාළ ක්වොන්ටිටි එක මෙතනින් එන්ටර් කරගෙන ඔයගොල්ලන්ට ස්ටොක් එකේ ඕපනින් බැලන්ස් එක දාගන්න පුළුවන්. ඉන්වෙන්ටරි අදාළ කොස්ට් එක මෙතනින් අප්ඩේට් කරගන්න ඕන. අප්ඩේට් කරගෙන ඒක අපගොල්ලෝ විකුණන්නේ මොන ප්‍රයිස් එකකද කියලා මෙතන සෙලින් ප්‍රයිස් එක අප්ඩේට් කරගන්න පුළුවන්. මේ විදිහට අප්ඩේට් කරගෙන ඔයගොල්ලන්ට සිස්ටම් එක මෙතනින් ක්‍රියේට් කරපු ගමන් ඔයගොල්ලන්ට මේ සිස්ටම් එකට ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් වලට අදාළ ඕපනින් බැලන්ස් එක ඇඩ් වෙනවා. නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් Excel import එකට ගිහින් මෙතන තියෙනවා ප්‍රොඩක්ට් එකේ ඕපනින් බැලන්ස් කියලා. එතනින් Excel එක ඩවුන්ලෝඩ් කරගෙන ඕන මේ සාම්පල් එකක් දීලා තියෙනවා. ඒ සාම්පල් එක විදිහට දාගන්න ඕන. දැන් අපි හදාගත්ත වෙන්ඩර් ගේ නේම් එක තමයි මෙතන දාන්න ඕන. ඊට පස්සේ මෙතන ක්ලාස් එකෙන් ඔයාලගේ කම්පැනි එක දැන් සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ කියන්නේ ලොකේෂන් එක ඔයාලා මොන ලොකේෂන් එකද දැන් මේ ඕපන් බැලන්ස් ටික දාන්නේ. ඊට ඔයාලා ඕපන් බැලන්ස් දාන ඩේට් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බලන්න මෙතන item name කියලා තියෙනවා. ඔයාලා මෙතන ඔයාලා product වල item code එක මෙතන දෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා ගන්න පුළුවන් ඒ product එකෙන් ඔයාලා quantity කීයක් දෙනවද කියලා මෙතන දාගන්න තියෙන්නේ. ඔයාලගේ item එකට අදාළ quantity කීයක් දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ cost එක තමයි මෙතන දෙන්න තියෙන්නේ. ඉතින් ඔය ටික දාලා ඔයාලට පුළුවන් ඊට පස්සේ මේ Excel එක save කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ item code ටිකත් මෙතන දාගෙන ඊට පස්සේ යට අදාළව quantity එකක් දාගෙන ඊට පස්සේ ඊට අදාළ rate එකත් ඔයාලා මෙතන දාගෙන ඉතින් ඔයාලට පුළුවන් විදිහට මේ save කරගෙන ඔයාලට පුළුවන් මෙතන Excel import එකට යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා product opening කියලා මෙන්න මේකට view කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී choice file එකට ගිහිල්ලා ඉතින් අදාළ Excel එක select කරගෙන insert Excel කියලා ඊට පස්සේ ඔයාලට ඊට පස්සේ ඔයාලට මේක auto import වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන purchasing වලට ගිහිල්ලා ඔයාලගේ මේ GRN එකට ගියාට පස්සේ ඔයාලගේ opening balance GR එක හරියට වැටලාද කියලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි third eye ERP system එකට ඔයාලගේ stock එකේ open balance දාගන්න මේ විදිහට තමයි. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.